ඉතින් මේ ගම් වතුරත් එක්ක මීඋන පැතිරෙන්න අවදානමක් තියෙනවා. ඔයාලා ගම් වතුර අවදානමට ලක් වෙලා ඉන්න කෙනෙක් නම් සහ සහන යාත්‍රාවල යන වතුරට බහින කෙනෙක් නම් චුට්ටක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මීඋනට ගන්න බෙහෙතක් ගැන දන්න කවුරු හරි වෛද්‍යවරයෙක් ඉන්නවා නම් චුට්ටක් ඒ ගැන අපිව දැනුවත් කරන්න. ඒ බෙහෙත ෆාමසි වලින් අරන් බෙදා හරින්න පුළුවන් බෙහෙතක් නම් චුට්ටක් අපිට කියන්න. මේ දවස් ටිකේම අපි දැක්ක දෙයක් තමයි පොඩි ළමයි වතුරට බහැලා සෙල්ලම් කරන්න උත්සාහ කරනවා. ඉතින් නංගියේ මල්ලියේ දුවේ පුතේ මේ සමහරක් වතුර තියෙන තැන් ඔයාලා හිතනවට වඩා ගොඩක් ගැඹුරුයි. ඒ වගේම විස සත්තු සර්පයෝ ඉන්නවා. ඔයාලගේ ජීවිත ගොඩාක් වටිනවා. ඔයාලගේ ජීවිත අවදානමේ දාන කිසිම දෙයක් මේ වෙලාවේ කරන්න යන්න එපා. මේ ඊයේ පෙරේද දෙකේ අපිට තිබ්බ ප්‍රශ්නේ තමයි ගොඩක් තැන් වලට අපිට යන්න බැරි ප්‍රශ්නේ. ගොඩක් තැන් වලට ගොඩක් පාරවල් වලට වතුර දාලා තිබ්බා. ඒ වතුර හරහා භාණ්ඩ ප්‍රවාහනය කරලා අපිට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච කට්ටියක්. ඉතින් ඒ කරන සමාජ සත්කාරයට ඔයාලටත් ගොඩක් පිං. ඉතින් ඒ විදිහට මේ වෙලාවේ හැමෝම Tamanට පුළුවන් උපරිමයටත් වඩා මිනිසුන්ට උදව් කරනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.